Yeah, 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 yeah. Oh, 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 oh. Hi guys, අදත් ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා SL Smart PC YouTube channel එකට. ඉතින් මේ තියෙන්නේ මම ඩරාස් එකෙන් ගෙන්නපු වගේම AliExpress එකෙන් ගෙන්නපු earphone දෙකක්. ඉතින් අද බලමු අපි මේ ඩරාස් එකෙන් ගෙන්නපු earphone එකද AliExpress එකෙන් ගෙනාපු earphone එකද ගොඩක්ම හොඳ කියලා. ඉතින් තීරණය ඔයාලා අතේ තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අපි මේ ඩරාස් එකෙන් ගෙන්නපු item එක මුලින්ම unbox කරලා බලමු. ඉතින් මේ තියෙන්නේ මම ඩරාස් එකෙන් ගෙන්නපු earbuds දෙක. මේක මට රුපියල් 700ක් වගේ ගියා ගෙන්න ගන්න. මේක හැබැයි තිබ්බේ TWS earbuds second generation කියලා. ඉතින් මම පොඩ්ඩක් Google එකට ගිහින් මේක price බැලුවා. හැබැයි earbuds original එක නම් 39ක් කියලා තමයි තිබ්බේ. ඩරාස් එකේ 4000කට තිබ්බා. හැබැයි මට පොඩි සැකයක් තිබ්බා. ඊට පස්සේ මේ විදිහට මම වෙන වෙබ්සයිට් එකකට ගියාන් පස්සේ එයාලා රිප්පා රුපියල් 4750කට. එතකොට ඇයි ඩරාස් එක මේක අපිට රුපියල් 700කට දෙන්නේ? අන්න එතන මට ප්‍රශ්නයක් තිබ්බා. මේකේ කේබල් අනිත් අයිටම් නැද්ද කියලාත් මට හින්නා. මේ විදිහට මම අන්බොක්ස් කරගත්තා. බොක්ස් එක අයින් කරගන්න පුදුම කට්ටක් ආවේ. බොක්ස් එක ඇතුළේ මෙන්න මේ විදිහේ කීටක් එකක් වගේ එකක් තිබ්බා. හැබැයි ඒ වගේ මේක ඇතුළේ තිබ්බ මෙන්න මේ වගේ ලයිට්නින් කේබල් එකක්. එතකොට කොහොම මේක ඇතුළේ මේ වගේ කේබල් එක ගන්න? ඊට පස්සේ මේක ඇතුළේ තව තිබ්බා මේ විදිහට earbuds දෙක. ඉතින් ඔයා පිළිගන්නේ දන්න earbuds දෙකේ බර ගත්තොත් ග්‍රෑම් 15ක්වත් නැතුව. හැබැයි මේකට ලයිට්නින් කේබල් එකක් තිබ්බා මේ වගේ බොක්ස් එකක් නම් තිබ්බේ නැහැ. මේ විදිහට තමයි මේක තිබ්බේ. ඊට පස්සේ මේ විදිහට මම earbuds දෙක එළියට ගත්තාන් පස්සේ මේකේ ලයිට් එකක් පත්තු වෙන්න ගත්තා. එතකොට මම දැනගත්තා ඩරාස් එකෙන් මම හොඳ ලණුවක් කාලා ඉන්නේ කියලා. හැබැයි එතකොට මම පරක්කු වැඩි කියලා දැනගත්තා. ඉතින් මේකේ සවුන්ඩ් ක්වොලිටි එක ගැන නම් ආයේ කියන්න දෙයක් නැහැ. මෙලෝ වැඩක් නැහැ. 何？お前はもう死んでいる。This is Sparta! ඒ වගේම ඊට පස්සේ මම AliExpress එකෙනුත් item එකක් ගෙනාවා ඔයාලට මතක ඇති. අපි එහෙනම් මේකත් unbox කරලා බලමු මේකත් මොන වගේද කියලා. මේ විදිහට තමයි item එක ඇවිල්ලා තිබ්බේ. මේකෙත් එහෙම ලොකු බරක් තියෙනවා කියලා මං කියන්නේ නැහැ. හැබැයි ඩරාස් එකකට සාපේක්ෂව මේක ටිකක් හොඳ weight එකක් තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මගේ වම් අතේ තියෙන මං AliExpress එකෙන් ගෙනාවු buds දෙක. ඒ වගේම මගේ දකුණු අතේ තියෙන්නේ ඩරාස් එකෙන් ගෙනාවු earbuds දෙක. බොක්ස් එකේ ක්වොලිටි එක ගැන නම් ආයෙ කතා කරන්න ඕනේ නැහැ. ඉතින් චයිනීස් බඩු මොන වගේද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. මේ විදිහට බොක්ස් එකේ එක පැත්තක long battery life, ඒ වගේම මේකේ Bluetooth 5.3 support කරනවා කියලා තිබ්බා. තව මේකේ තියෙන එක එක වැදගත් features ගොඩක් මේකේ දාලා තිබ්බා බොක්ස් එකේම. unbox කරාන් පස්සේ මෙන්න මේ විදිහට ගොඩක් quality විදිහකට හැබැයි earbuds දෙක තිබ්බා. සාමාන්‍ය බරක් තියෙනවා. ඒ වගේම මේකේ මේ වගේ ගොඩක් quality ලස්සන user manual එකක් තිබ්බා. ඇත්තමයි මේක බලන්න ආසයි. user manual නම් ඉතින් අපිට තිබ්බත් එකයි නැතත් එකයිනේ. ඒක මම පැත්තකින් තියාගත්තා. මේකට මේ වගේ type C cable එකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ මම AliExpress එකකිනුයි ඩරාස් එකකිනුයි ගෙනාපු earbuds දෙක. හැබැයි මේ AliExpress එකෙන් ගෙනාපු earbuds දෙකේ Redmi කියලා තිබ්බා. මම හිතන්නේ මේක ඔරිජිනල්ම Redmi කියලා. හැබැයි මේ earbuds එකේ එකම එක ස්පෙෂල් දෙයක් තිබ්බා. අනිත් earbuds වල නැති. මේකේ inbuilt display එකක් තියෙනවා. ඔයාලට දැන් හිතනවා ඇති ඇයි earphone එකකට display එකක් කියලා. ඔන්න ඔය ප්‍රශ්නේම තමයි දැන් මටත් තියෙන්නේ. එහෙනම් අපි බලමු මේක මොන වගේද කියලා. මේ විදිහට තමයි display එක තිබ්බේ. ඇත්තටම මේක ගොඩක්ම වැදගත් කියලා මටත් පස්සේ තමයි තේරුනේ. item එකේ මේ වෙලාවේ නම් charger තිබ්බේ නැහැ පොඩ්ඩක්වත්.
හැබැයි මේ ඉයර්බඩ්ස් දෙකේ ගොඩක් ස්පෙෂල් දේවල් තියෙනවා. ඔන්න එහෙනම් මම මෙන්න මේ විදියට ඉයර්බඩ්ස් දෙක අතට ගත්තා. ඉතින් අතට ගත්ත ගමන් අමුතු විදියේ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. චයිනීස් හයි කොපියක් වුණාට ඇත්තටම මට ඩඩාස්ලකින් ගෙනාපු අයිටම් එක මොකක්ද කියලා හින්දා මෙන්න මේ ඉයර්බඩ්ස් දෙක අතට ගත්ත ගමන් ඉතින් ඉයර්බඩ්ස් දෙකකට ඩිස්ප්ලේ එකක් තියෙනවා කියන්නේ වෙනම එක්ස්පීරියන්ස් එකක් නේ. මං හිතනවා දැන් ඔයාලත් ඒකට ආස ඇති කියලා. මේකේ තිබ්බ ෆීචර්ස් මොනවද කියලා මටත් බලනකම් ඇත්තටම ඉවසිල්ලක් තිබ්බේ නැහැ. මුලින්ම ඔයාලට මේකේ පහළ බැලුවොත් මෙන්න මේ වගේ Type C charging port එකක් දීලා තියෙනවා. ඉතින් මං කලින් පෙන්නුවා වගේ මේකට ඔයාලට charging cable එකකුත් දීලා තිබ්බා. ඒ වගේම මෙතන ඔයාලට තියෙනවා power button එක. මේකෙන් ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ earbuds දෙක power on කරගන්න. ඒ වගේම double touch වගේ option උත් තියෙනවා. ඒකෙනුත් ඔයාලට මේක display එක on කරගන්න පුළුවන්. මෙතන ඔයාලට උඩ බලා ගන්න පුළුවන් ඔයාගේ earbuds වල left right වල battery percentage එක දශමෙටම. ඒ වගේම මෙතන ඔයාලට box එකේ battery percentage එකයි වෙලාවයිත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙහෙම ස්ලයිඩ් කරාන් පස්සේ මේකේ තව ගොඩක් ඔප්ෂන් බලා ගන්න පුළුවන්. මම මේ විදියට earbuds දෙක එළියට ගත්තාන් පස්සේ මේකේ වෙනම sound control setting එකකුත් ඔටෝම ඔන් වුණා. මේ විදියට ඔයාලට ෆෝන් එක අතේ නැතත් ඔයාලට volume අඩු වැඩි කරගන්න මේකෙන්ම පුළුවන්. මේක තමයි මට මේ earbuds දෙකේ සෙට් වුණ ස්පෙෂල්ම feature එක. බජට් එකකට ගන්න earbuds දෙකකට noise reduction තියනවා කියන්නේ ඇත්තටම සුපිරියක්. මමත් හිතුවා මේක බොරුවට තියනවා කියලා. ඇත්තටම ඒක හොඳට තේරෙන අපි මියුසික් එකක් අහද්දි normal mood එකේ ඉඳලා කෙලින්ම noise reduction mode එක on කරාන් පස්සේ ඉතින් ඒ වගේම ඔයාලට ෆෝන් එකට වෙනම third party app එකක් පාවිච්චි කරන්න නැතුව මේ earbuds දෙකේම ඔයාලට sound වල effect change කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහේ sound effect කිහිපයක්ම තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට පොඩි timer වගේ option එකක් තියෙනවා. මේ ස්ලයිඩ් එකේ බලා ගන්න පුළුවන් ඔයාලට display brightness. ඉතින් මම නම් recommend කරන්නේ මේක display brightness ඔයා වැඩිම කරලා තියෙනවා නම් හොඳයි. නැත්තම් ඔයාලට ඇත්තටම අවුවකට ගියොත් එහෙම මේකේ display එකක් තියනවාද කියලා හොයන්න බැරි වෙයි. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේකේ තියෙන language. ඉතින් මේ විදිහට ඔයාලට lock screen මේකේ style දෙක තුනක්ම තියෙනවා. හැබැයි ඔයාලට වෙනම ඔයාගේ wallpaper එකක් එහෙමනම් මේකට add කරන්න බෑ. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන ඔයාගේ earphone find කරගන්නත් option එකක්. ඒක නම් ඇත්තටම 100%ක්ම සාර්ථක නෑ. ඒකට හේතුව තමයි මේ earbuds වල ලොකු sound එකක් නැති හින්දා ඔයා මේ earbuds දෙක හොයන්න නම් අනිවාර්යෙන් earbuds දෙක කනේ ගහන්ම ඉන්න ඕනේ. ඉතින් ඒක ගැන අපි වෙනම කතා නොකරමු. ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් එහෙම ඔයාලට මේ විදිහට time and date බලා ගන්න පුළුවන්. TikTok හරි YouTube short හරි බලන කෙනෙක් නම් ඔයාලට මෙතන කෙලින්ම direct like කරන්න පුළුවන් interface එකක් බලා ගන්නත් පුළුවන්. මෙතන ඔයාලට තියෙන Bluetooth වලින් photo capture කරන්න පුළුවන් option එකකුත් මේ earbuds දෙකේ දීලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ දේවල් තමයි earbuds දෙක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලම තීරණය කරන්න AliExpress එකෙන් ගෙනාපු item එකද ඇත්තටම හොඳ දරාස් එකෙන් ගෙනාපු earbuds දෙකද හොඳ කියලා. ඉතින් මම හිතනවා වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු කෙනෙක් නම් ඔයාගේ තීරණය නම් මෙන්න මේ earbuds දෙක වෙන්න ඇති කියලා. ඉතින් මේකේ link එකත් මම ඔයාලට පහලින් දාලා තියන්නම්. ඔයාලට කැමති නම් මේ item එක purchase කරන්නත් පුළුවන්. ඉතින් new usersලාට විතරක් තියෙන offer එකක් නිසා ඉක්මනින් try කරලා බලන්න. ඉතින් offer එක ඉවරුණාන් පස්සේ ඔයාලා comment දානවා අනේ මේක දැන් price වැඩිනේ කියලා. ඉතින් ඒක නම් මට කරන්න දෙයක් නැහැ. මම offer එක එන කාලේ ඔයාලව update කරනවා. ඔයාලට කැමති නම් පුළුවන් අපේ AliExpress WhatsApp group එකට join වෙන්න. ඉතින් ඒකේ link එකත් මම පහලින් දාලා තියන්නම්. ඒකට join වුණොත් මේ වගේ අලුත් offers ගැන ගොඩක් විස්තර ඔයාලට දැනගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ එක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.